හායි යාළුවනේ අද මම අරගෙන එන vlog එක ජීවිතේට ගොඩාක් වටින vlog එකක්. ඉතින් අපි කතා නැතුව වීඩියෝ එක බලලා ඉමු. මේ වැඩේට ඕන කරන්නේ ගෙදර ඉවත දාන ඕනෙම බොක්ස් එකක් අපිට ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒක අපි ලස්සනට ආවරණය කරගන්න ඔයාලට කැමති පේපර් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් එන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපි සාමාන්‍ය බොක්ස් එකක් ආවරණය කරගන්න විදිහට අපි මේකේ හැම පැත්තක්ම හොඳට සීල් වෙන්න ආවරණය කරගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට සීල් කරපු බොක්ස් එක මෙන්න මේ විදිහට තමයි අවසානයේ පේන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ නේම් එක විදිහට money challenge කියන එක තමයි දාගන්නේ. ඒක හරියට පේන ලස්සනට ලියාගෙන පාට පෑන් පාවිච්චි කරලා විදිහට ලියාගත්ත නේම් එක ඔයාලට කැමති තැනකින් අලව ගන්න පුළුවන්. මගේ කලන් චුට්ටක් ඇද වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදිහට තමයි ඒකේ අවසානය දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඊළඟට කරන්නේ මේකට මුදල් ටික දාන වැඩේට අවශ්‍ය කරන සිදුර කපා ගන්න එක තමයි. ඒකට ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයකට සිදුර හදා ගන්න පුළුවන්. මම නම් බොහොම පුංචි ප්‍රමාණයකට තමයි සිදුර හදාගන්නේ. ඔන ආකාරයකට මුලින්ම එක ඇඳගෙන පස්සේ අපිට පේපර් කටර් එකක් පිහියක් ආධාරයෙන් කපා ගන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ 30ක් ආධාරයෙන් තමයි කපා ගන්නෙ. අන්න ඔය විදිහට ඒ වැඩේත් කරගන්න පුළුවන්. ඊළඟ වැඩේ තමයි අපේ දින 100 ප්ලෑන් එක. ඒක හදාගන්න අපි දිගින් සහ පාළලින් කොට 10 10 වෙන විදිහට කොට අවසන් කොට 100ක් එන විදිහට මෙන්න මේ විදිහ කොට ටික ලස්සන පෑනකින් ඔයාලට highlight වෙන විදිහට මේ විදිහට ඇඳ ගන්නවා. ඒකත් ඔන්න ඔය කාර්යයට ඉවර වෙනකොට අපි පළල පැත්තටත් ඒ විදිහටම කොටු 10 10 හිටින විදිහට කොටු 100 හරි ලස්සනට ඇඳ ගන්නවා. මොකද වැඩක නීට් එකක් දකිනකොට අපි අවසානයේ ඒ වැඩේ සාර්ථකත්වය ලේසියෙන්ම ළඟා වෙනවා. ඒක මම අත්දකින දෙයක් මගේ කරන හැම වැඩකදීම. ඉතින් මම ඔයාලට කියන්නේ අපි වැඩක් කරනවා නම් ඒක ඇත්තටම නීට් එක කියන එක තියාගන්න අපේ හැම වැඩකදීම. ඒ විදිහට ඇඳගත්ත කොටු 100 දැන් අපි දවස් 100 ලියා ගන්න ඕනේ. ඒක වෙනම කෙළවරේ උඩින් පේන්න ලියා ගන්න ඕනේ. කැමති පාට පෑනක් පාවිච්චි කරලා. මොකද හරි ලස්සනට වැඩේ තියෙන තරමට අපිට මේක වැඩේ කරන්න ලොකු ආසාවක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට දින 100 ලියා ගන්න එක තමයි ඔයාලට මේ පේන්නේ. එහෙම අපි ලියාගෙන දින 100 අවසන් වුණාට පස්සේ හැම කොටුවකම අපි ගොඩක් highlight වෙන විදිහට ලියා ගන්න ඕනේ. අපි මේක කරන්නේ පුංචියකින් පටන් ගන්න. අපි සාමාන්‍ය වැඩ පුංචිවට පටන් ගන්නකොට ඒක ලොකු දෙයක් බවට පත් වෙනවා. ඉතින් 10 ගුණාකාර වලින් පළවෙනි දවසේ 10යි ඊට පස්සේ ඒකට 10ක් එකතු කරලා 20යි. ඔන්න ඔය විදිහට අපි 10 ගුණාකාර වලින් දවස් 100 ෆිල් කර ගන්නවා. ඔන්න ඔය විදිහට අවසානයේ අපේ 50000 වැඩේ තමයි මේකෙන් සාර්ථක වෙන්නේ. දැන් තියෙන්නේ ඒ විදිහට ලියාගත්ත කොලේ මෙන්න මේ විදිහට හරි මැදින් බොක්ස් එකේ අලව ගන්න එක තමයි. ඒ හැම දෙයක්ම ඉවර වෙලා අවසානයේ මෙන්න මේ විදිහට තමයි මේකේ නිමාව දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඊළඟට මම ඔයාලට පෙන්නන්න හදන්නේ අපේ money challenge එක කොහොමද කරන්නේ කියලා. ඉතින් තමන් ගාව තියෙන අපේ 10 ගුණාකාර වලට අදාළ ගණන් වලට අතේ තියෙන කැමති මුදලක් ඔන්න ඔය විදිහට බොක්ස් එකට දාලා අදාළ මුදල ඉදිරියෙන් අපි ටික් එකක් දානවා. අපි
ඒ වැඩේ සාර්ථකව ඉවර කරා කියන හැඟීම දැනෙන් නන්නේ විදිහට තමන්ගේ අතේ තියෙන කැමති මුදලක්ට අදාළ 10 ගුණාකාරවලට ටික එකක් දාගෙන අපි බොක්ස් එකට මුදල දාන ඔන්න ඒ විදිහට අවසානයේ අපිට කොට 100ම ටික් වුණාට පස්සේ 50000ක මුදලක් අපේ අතට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ පර්ස් එකටවත් නොදැන්න විදිහට මෙන්න මේ වගේ මුදලක් ඉතිරි වෙන වැඩේ ඔයාට මට අද ඉඳලා කරන්න පුළුවන් වැඩක්. ඉතින් මේ හෝම් බෑග් කන්සෙප්ට් එක අදම try කරලා ඒකේ වෙනස අත්දකින්න කෙනෙක් ඉල්ලීමත් එක්ක සාර්ථකත්වයට ළඟා වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක්. බයි.